බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සිය නවතම සැසියේදී සමාලෝචනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිබඳ සිය සොයාගැනීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුවේ ප්‍රධාන සොයාගැනීම් සහ නිර්දේශ මෙන්ම ධනාත්මක අංශද මෙම සොයාගැනීම් වලට ඇතුළත් වනවා. ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් පිළිබඳ පුළුල් ලේඛනගත කිරීම නොමැතිකම සහ ඔවුන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථාන පැහැදිලි කිරීමේ සීමිත ප්‍රගතිය පිළිබඳවද කමිටුව කනස්සල්ල පළ කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලැබුණු පැමිණිලි 16966න් අතුරුදහන් වූවන් 23 දෙනෙකු පමණක් සොයාගෙන ඇති බවද එහි සඳහන් වනවා. සන්නද්ධ ගැටුම් අතරතුර ඇතුළුව බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට එල්ලවන චෝදනා විමර්ශනය සහ නඩු පැවරීමේ ප්‍රගතිය නොමැතිකම තුළින් පිළිඹු වන ඉහළ මට්ටමේ දඬුවම් නොලැබීම පිළිබඳවද කමිටුව සිය කනස්සල්ල පළ කර තිබෙනවා. සියලුම අතුරුදහන් වූවන් පිළිබඳ පුළුල් හා යාවත්කාලින ලේඛනයක් ඒකාබද්ධ කරන ලෙසත් අතුරුදහන් වූවන් සෙවීම අතුරුදහන් වූ අයයි කියනු ලබන කරුණු විමර්ශනය කිරීම සහ ලියාපදිංචි කර ඇති සියලුම පැමිණිලිවලදී වගවීම සහතික කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කරන ලෙසත් කමිටුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. යුද්ධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ එහි නීති සම්පාදනයට ඇතුළත් කරන ලෙසත් ස්වාධීන රාජ්‍ය අභිචෝදක කාර්යාලයක් පිහිටවීම වේගවත් කරන ලෙසත් කමිටුව තවදුරටත් ඉල්ලා සිටී. මෙරටින් සමූහ මිනිවලවල් 17ක් අහම්බෙන් සොයා ගැනීම පිළිබඳවද කමිටුව සිය අවධානය යොමු කර තිබෙනවා. නිසි බලධාරීන් අතර සීමිත අධිකරණ වෛද්‍ය ධාරිතාව සහ මධ්‍යගත මරණ පරීක්ෂණ පූර්ව සහ පශ්චාත් මරණ පරීක්ෂණ දත්ත සමුදායන් මෙන්ම ජාතික ජානදත්ත සමුදායක් නොමැතිකමද කමිටුව මගින් අවධාරණය කර තිබෙනවා. සමූහ මිනිවලවල් සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට ගොඩ ගැනීම් සෙවීමට සහ පැවැත්වීමට සහ හඳුනාගත් සුසාන භූමි සෙවීම හඳුනා ගැනීම කැනීම් සහ විමර්ශනය සඳහා පුළුල් උපාය මාර්ගික සංවර්ධනය කිරීමට නිසි ජාතික ආයතනවලට ධාරිතාවය ශක්තිමත් කරන ලෙසද කමිටුව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. හඳුනාගත් සිරුරු සහ මිනිස් දේහයන් තහවුරු කිරීම සුරක්ෂිතව තබා ගැනීම සහ ගෞරවනීය ලෙස ඔවුන්ගේ පවුල් වෙත ආපසු ලබා දීම සඳහා මිනිස් දේහයන් සහ ඒවායේ භාරකාරදාමය ආරක්ෂිතව සංරක්ෂණය කිරීම සහතික කරමින් රාජ්‍ය සියලු නිසි බලධාරීන් හරහා අධිකරණ වෛද්‍ය ධාරිතාවයක් ගොඩනගාගත යුතු බවද කමිටුව පෙන්වා දෙනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.